දාන්න එකක් පෙන්නන්න අපේ යාළුවන්ට. පෙනිවලු තියෙනවා, ෆෘට් කේක් තියෙනවා අපි හදාගත්ත. Hi guys, welcome to our YouTube channel. And පස්සේ අපි හිතනවා අපේ යාළුවෝ ඔක්කොම හොඳින් ඇති කියලා. දැන් අවුරුදුත් ළඟ වෙනවා. හිතනවා ඔයගොල්ලෝ දැන් අවුරුද්ද ලෑස්ට් වෙනවා ඇති කියලා. ඉතින් මේ අලුත් අවුරුද්ද අපි දෙන්නට ගොඩක් ස්පෙෂල්. මොකද මේක තමයි හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විදියට අපි දෙන්න සමරන පළවෙනි අලුත් අවුරුද්ද. ඉතින් අපි දෙන්න හිතුවා අපිට පුළුවන් විදියට කැවිලි ටිකක් එහෙම හදලා අපේ පළවෙනි අලුත් අවුරුද්ද සමරන්න නේද? සමරන්න. ඉතින් මුලින්ම අපි හදන්නේ මොනවද? මුං කැවුම්. කැවුම් හදලා අපි දෙන්න කේක් එකක් හදන්න කියලා ඉන්නේ. ෆෘට් කේක් එක. කේක් එකක්. ඉතින් මුං කැවුම් ටිකයි කේක් එක හදන එකයි අදට අපි කරගන්න ඉන්නේ. ඔව්. මොනවද අපි අවුරුද්දට හදන්න කියලා බලන්න වීඩියෝ එක දිගටම බලන්න එහෙනම්. ඔව්. ඉතින් පස්සේ මුං අර ටික ගිරා ගන්න යන්නේ. ඔව්. මුං අර ටික මේ කබලේ බෙද ගන්න යන්නේ. කාචි ඇදති. ඔන්න අපි මුං කැවුම් ටික හදාගත්තා. මේ කිරිබත් හැරේට කපාගත්තා. දැන් තියෙන්නේ මේ බෙද ගන්න බැට එක හදාගන්න. ඔව් බැට එක හදාගෙන බෙද ගන්න තියෙන්නේ. මෙතන අඩු කරගන්න ටික දාන්න. ඉත නෑ පොඩක් අපිට ඉතින් මේ වගේ හදන්න ගියාම ටිකක් ඉන්න මදි. ඉතින් අපේ කිචන් එකේ අපි ඉතින් තියෙන විදිහට කරගන්නවා නේ. ඔව්. ඒක වැඩි කරගන්න. බැට එක හදාගන්න ඕනේ. අපි මේ බ්ලෙන්ඩ් එකේ තමයි ගහගන්න යන්නේ කිරීම බෙට එක. අපි දැන් මුං කැවුම් ටික මේ හදාගත්තා. බැට එකත් හදාගත්තා. දැන් අපි බෙද ගන්න තමයි දැන් යන්නේ. මේ මුං කැවුම් එතන මෙදෙනවා මේ. මෙදෙනවා. මෙතන හැදිලා තියෙනවා. අපේ අන්තිමට මුං කැවුම් වල ෆයිනල් ලුක් එක. මේ තියෙන මුං කැවුම් අපි හදාගත්තා. දැන් අපි මුං කැවුම් ටික හදාගත්තා. දැන් අපි යන්නේ අපේ ෆෘට් කේක් එක හදාගන්න. මේක ඔයාලා අපේ TikTok එක බලනවා නම් ඔව් TikTok channel එක බලනවා නම් දන්නවා මේක අපිට අලුතින් හම්බෙච්ච අපිට gift එකක් හම්බුනේ. ඉතින් අපි මෙවන් පස්සේ TikTok එකට ගිහිල්ලා බලන්න. ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා notification එනවා එතකොට. එහෙනම් අපේ වීඩියෝ එක බලලා like කරලා share කරලා අපිට support එකක් දෙන්න කියලා ඔයගොල්ලෝ හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා.
කේක් බැට් එක හදාගත්තා. මික්ස් ෆෘට් කේක් බැට් එක. අපි කේක් එක දාගත්තා. දැන් oven එකට දාගන්න යන්නේ. අයාරුනේ මේ අපේ day 2 එක. ඉතින් අපි අද පැණිවලු හදාගන්න යන්නේ. ඉතින් පස්සේ පැණිවලු ටික හදනවා. මම එයාට බැට් එක හදලා දුන්නා. එයා පැණිවලු ටික හදනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්න. ඔය දාන්න එකක් පෙන්නන්න අපේ යාළුවන්ට. පස්සේ හදන ලස්සන පැණිවලු. වව්. මේකක් ඉඳලා තියෙන්නේ. තව ටිකක් හදාගත්තා. මේ පෙනිවල දාලා මේක ඇතුලේ දාලා තියෙන්නේ අපි දැන්. පෙනිවල ටික අපි හදාගත්තා. මේ තියෙන අපේ පෙනිවල ටික ඕන් පේන ඇති මාර ලස්සනට. හොඳට පෙනි උනලා තියෙන හොඳට. බලන්න ඔයගොල්ලෝ පේනවද? දැන් යන්නේ අපි කොකිස් හදන්න. කොකිස් බැට් එක හදාගත්තා. ඉතින් සමනලේ දැන් යන්නේ කොකිස් හදන්න. සමනල්. ඉතින් අපි ෆස්ට් අවුරුද්දේ අපි දෙන්න හොඳට සමරන්න යන්නේ අපිට පුළුවන් විදිහට. පොඩ්ඩක් දෙන්නකින් හදාගන්නවා කැවිලි ටිකක්. බලමු. ඒක කොහොමද මොනවද වෙන්නේ කියලා. තව දවසයිදී. දවසයි කියන පැය ගානයි තියෙන්නේ. ඉතින් ඔයාලත් දැන් ඇස්ට් වෙනවද කියලා මේ වීඩියෝ එක අපි දාන්නට කොට ඔයාලා අවුරුදු සමරලා තියෙයි. ඉතින් අපි බලමු ඔයාලා මොනවද කරේ කියලා අපිට කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. ඔව්. මොන්නේ අපි කොකිස් එකක් දාගන්න යන්නේ දැන්. පටන් ගත්ත ඉඳලා අපි සමනල් හැදෙනවා. සමනල් කොකිස් අපේ. සමනල් හැඟුමක්. අපි කිරි උතුරන්න යන්නේ. ඔයාලට මොකද හිතෙන්නේ? සතුටුද? අපි දෙන්නගේ ඵලෙ. ඉතින් ආටත් ආග පවුලේ හැමෝටම ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්ද වේවා. පස්සේ දැන් කිරිබත් හදන්න යන්නේ. පස්සේ චිකන් කරි හදන්න යන්නේ. කිරිබත් කන්න. කිරිබත් එක්ක පස්සේගේ චිකන් කරිය මාර රසයි. මේකට ඇඩිට් වෙලා තියෙන්නේ. දැන් හදනවා චිකන් කරිය එක. මෙව් කොලා ලුණු මිරිස් හදනවා. මිරිස් සැලඩ් එක දෙන්න. සැලඩ් ලුණු මිරිස් හදනවලු.
එන්න අපේ අවුරුදු මේසේ පෙනිවල්ලු තියෙනවා ෆෘට් කේක් තියෙන අපි හදාගත්ත චිකන් කරි එතකොට මිරිස් මේක මේ හාට්ටනේ බුලත් කොලයක් කොකිස් පිහාද මුං කැවුම් කෙහෙල් ගෙඩි අපි මේ පිහදාගත් ඒවල රස බලන්න යන්නේ කිරිබත් දෙකයි ලුණු මිරිස් එකයි චිකන් කරිය මම කලන්න විතර ඔන්න ඔය විදිහට තමයි අපි අවුරුදු සමරන්නේ. ඉතින් අපි හිතනවා උගලනොත් ඔහම අවුරුදු සමරනවා ඇති කියලා අපේ ලංකාවේ යාළුවෝ ඔක්කොම නේද? ඔව් අපි හැමෝම ආදරෙන් මතක් කරනවා අපේ යාළුවෝ හැමෝටම සුබම සුබ අවුරුද්දක් අවුරුද්දක් වේවා.